ඔයාටත් මෙහෙම වෙලා තියෙනවද? උදේ පාන්දර ඇහැරුණාම ඇඳෙන් බහින්න හිතෙන්නේ නැහැ. තව විනාඩි 5ක් නිදා ගන්නවා කියලා හිතලා ඔයා ආයෙත් ඇහැරෙද්දී පැයක් විතර පරක්කු වෙලා. නැත්නම් ඔයාට ජිම් එකට යන්න ඕන. පාඩම් කරන්න ඕන. එහෙමත් නැත්නම් අලුත් බිස්නස් අයිඩියා එකක් පටන් ගන්න ඕන. හැබැයි ඔයාගේ හිත කියනවා අනේ අද බෑ අපි හෙට පටන් ගමු කියලා. මේ විදිහට කල් දාන පුරුද්ද නිසා ඔයාගේ ජීවිතේ කොච්චර වටින අවස්ථා මඟ ඇරිලා ඇද්ද? ඔයා දන්නවද ඔයාගේ හීනවලට යන්න නොදී ඔයාව නවත්තන් ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒ ඔයාගේම මොළය. අද මම කියලා දෙන්න යන්නේ ඇමරිකානු හමුදාව පවා තීරණ ගන්න පාවිච්චි කරන ඒ වගේම ලෝකෙ මිලියන ගණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු පුදුම රහසක් ගැන. මේකට කියන්නේ The 5 Second Rule. එහෙම නැත්නම් තත්පර 5 නීතිය කියලා. ඇයි අපිට වැඩක් පටන් ගන්න මෙච්චර අමාරු? ඉතින් අපේ මොළය හැදිලා තියෙන්නේ අපිව ආරක්ෂා කරන්න. ඔයා අලුත් දෙයක් එහෙම නැත්නම් අමාරු දෙයක් කරන්න හිතනකොටම ඔයාගේ මොළය බය වෙනවා. මොළය හිතනවා මේක අවදානමක් ගන්න කියලා. ඉතින් මොළය කරන්නේ ඔයාව ඒ වැඩේ නවත්තන්න හේතු දහසක් මවන එක. අනේ අද වැස්සනේ මට මහන්සි. පස්සේ කරමු. ඉතින් මේ ඔක්කොම ඔයාගේ මොළේ ඔයාව රවට්ටන්න දාන උගුල්. වැදගත්ම දේ මේකයි. ඔයාට යමක් කරන්න අදහසක් ඇවිල්ලා තත්පර 5ක් ඇතුළත ඔයා එක පටන් ගත්තේ නැත්නම් ඔයාගේ මොළය ඒ අදහස මරලා දානවා. ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ? විසඳුම තමයි මෙල් රොබින්ස් හොයාගත්ත මේ තත්පර 5 නීතිය. මේක හරිම සරලයි. ඊළඟ පාර ඔයා උදේ ඇහැරුණාම නැත්නම් වැඩක් කරන්න කම්මැලි හිතුනම දෙපාරක් හිතන්න එපා. තර්ක කරන්න එපා. කෙලින්ම හිතින් ගණන් කරන්න පටන් ගන්න. 5 4 3 2 1 let's go කියලා. හරියට රොකට් එකක් උඩට විදිනවා වගේ එක කියනවත් එක්කම ඔයා ගැම්මෙන් නැගිටින්න ඕන. පස්ස බලන්න එපා. කෙලින්ම වැඩේට බහින්න. මේක නිකන් සෙල්ලමක් නෙවෙයි. මේකේ ලොකු විද්‍යාවක් තියෙනවා. ඔයා පහේ නම් පස්සට ගණන් කරද්දී ඔයාගේ මොළයට පරණ පුරුදු විදියට හිතන්න බෑ. මොළයට සිද්ධ වෙනවා වෙන දෙයකට අවධානය දෙන්න. එතකොට මොළයේ ඉස්සරහ කොටස ඒ කියන්නේ ප්‍රොෆොන්ටල් කෝටෙක්ස් එක ඇක්ටිව් වෙනවා. මේ කොටස තමයි අපේ තීරණ ගැනීම සහ අලුත් දේවල් කිරීම පාලනය කරන්නේ. ඒ කියන්නේ මේ තත්පර 5 ඇතුළත ඔයා කරන්නේ ඔයාගේ කම්මැලි මොළය හිර කරලා ඔයාට ඕන විදියට පාලනයට ගන්න එක. ඉතින් යාළුවනේ අද ඉඳන් මේක අත්හදා බලන්න. උදේට එලාම් එක වැදුනම ස්නූස් කරන්න එපා. 5 4 3 2 1 කියලා ඇඳෙන් බහින්න. ජිම් යන්න කම්මැලි හිතුනම කල්පනා කර ඉන්න එපා. කවුන්ට් කරලා සපත්තු දෙක දාගන්න. ඔයාට පුළුවන් මේ පොඩි පුරුද්දෙන් ඔයාගේ මුළු ජීවිතේම පාලනය ඔයාගේ අතට ගන්න. හිත ඉන්න එපා. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඔයාට තියෙන්නේ තව තත්පර 5යි. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තත්පර 5ක් ඇතුළත පහළ තියෙන subscribe button එක ඔබන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.